ආයිබෝන් යාළුවනේ. අද අපි අරගෙන ආවේ ලස්සන ආදර කතාවක රීකැප් එකක්. මේක ගුවන් යානයක ආරම්භ වුණු කීතර ගොඩක් නම් වෙන ආදර කතාවක්. ඉතින් අපි කතාව බලමු. අපේ කතාවේ ප්‍රධාන කතානායක තමයි නික්. නික් පළමු වතාවට තමයි අලුත් අවුරුදු නිවාඩුවට ගුවන් යානයක ගෙදර යන්නේ. ඒත් යානෙට ගොඩ වුණු ගමන් ඔහුගේ ආසනේ දඟකාර ළමයෙක් හිටිය නිසා නික්ට එතනින් වාඩි වෙන්න බැරි වෙනවා. එතකොටම ගුවන් සේවිකාව ඇවිත් නික්ව එකපාරටම පළමු පන්තියට ගෙනිච්චා. එතනදි තමයි නික්ට එයිල හමුවන්නේ. එයිල එතන හිටපු මිනිස්සෙක්ගෙන් බේරෙන්න නික්ව එයාගේ ෂීට් එකට ඇදලා ගන්නවා. එයිල ලොකු කම්පැනි එක විධායක නිලධාරියෙක්. ගමන අතරතුරේ දෙයිලා තමන්ගේ වැඩ ගැන බිසි වෙනවා. ඒත් නික් එයාගේ ආසනය උඩ පහළ කරලා ටිකක් hina වෙන්න හදනවා. ටිකක් දුර යද්දී හදිස්සියෙම යානය වායු කන බීමකට හසු වෙලා පහළට වැටෙන්න ගන්නවා. මගින් සියලු දෙනාම බය වෙනවා. ගුවන් යානයේ විදුලිය විසන්ධි වෙනවා. එයිල බයෙන් නික්ගේ අතල්ල ගන්නවා. නික් බයට මුකුත් කරේ නැහැ. ඒත් එයිලගේ අතහැරියෙත් නැහැ. ටික වෙලාවකින් යානය ආරක්ෂිතව ගොඩ බැස්සම එයිල තමන්ගේ බඩු අරගෙන යන්න යද්දී නික් ඇගේ නම ඇහුවා. එයිල යනකොට නික්ට හිස් බවක් දැනුණා. ඒත් එක්කම නික් දකින එයිලගේ USB එකක් ඉතුරු වෙලා ගිහින් තියෙනවා. නික් එයිලට ඒක දෙන්න දුවගෙන ගියත් ඒ වෙද්දි එයිල එතනින් පිට වෙලා ඉවරයි. පහුවදා එයිල ඔෆිස් එකට ගියේ එදා වගේ ආත්ම විශ්වාසයෙන්. ඒත් පිටිපසින් සමහර අයට hina වුණත් එයිලට ඒව ගාණක් නැහැ. ඇය වැඩේට බැස්සා. ඒත් ඇයගේ බලාපොරොත්තුව මිදුනේ බොස් ප්‍රධාන කර්තෘ තනතුර ජොනාට දුන්නම. බොස් කිව්වේ ජෝන එයිල තරම් දක්ෂ නැතත් ඇගේ ජය සම්පන්න බවත් හැසිරීමයි කම්පැනිට වැඩි වාසිදායකයි කියලා. එයිල ඒ ගැන බොස් එක විවාද කරන්න ගියේ නැහැ. එයිල එතනින් පිට වෙලා ගියා. ඇය ලැප් එක ගනිද්දී ඇගේ USB එක නැති වෙලා තියෙන බව තේරුණා. එතකොටම ඇයට තිරය මත නෝට් එකක් හමු වුණා. එයිල ඒ නම්බර් එකට කෝල් කළා. අනිත් පැත්තෙන් කතා කරේ නික්. නික් යාළුවෙක් එක්ක බාර් එකක පාටි එකක හිටියේ. USB එක නික් ළඟ තියෙනවා කියපු නිසා එයිල ඒ වෙලෙම එතනට ගියා. ඒත් USB එක නික් ගාව තිබුණේ නැහැ. ඉතින් එයිලට නික් එක්ක ඔහුගේ ගෙදර යන්න වුණා. එතනදී එයිල පුදුම කළේ නික්ගේ පරණ රෝස පාට ඉලෙක්ට්‍රික් ස්කූටරය. එයිල ඒ වගේම එකක යන්න හිතුවේ නැහැ. ඒත් නික්ගේ බැරෑරුම් බව දැකලා එයාගේ හෙල්මන්ට් එක දාගත්තා. හෙල්මන්ට් එක දාන නික් උදව් කරන වෙලාවේ එයිලගේ යාළුවෙක් මේකේ ෆොටෝ එකක් අරගන්නවා. ඒ ෆොටෝ එකට පේන්නේ මේ දෙන්න කිස් කරනවා වගේ. එයිලට නික් ගැන අමුතු විශ්වාසයක් ඇතිවෙනවා. USB එක ගත්ත ගමන් එයිල යන්න පිටත් වුණා. නික්ට යමක් කියන්න ඕන වුණා. ඒත් එයිල එතනින් ඉක්මනින් පිටත් වුණ නිසා නික්ට එක කියාගන්න බැරි වුණා. එයිල ඔෆිස් එකට යද්දී ඔෆිස් එකේ අය ආයාරූපය ගැන රහසින් කතා වෙනවා වගේ එයිලට අමුතු විදියට hina වෙන්න ගත්තා. මේ අතර එයිලගේ යාළුවෙක් මේ ෆොටෝ එක එයිලට පෙන්නුවා. එයිල බොස් ළඟට ගිහින් ඒ සම්බන්ධව පැහැදිලි කරන්න උත්සාහ කරා. ඒත් බොස්ගේ ඊළඟ කතාවෙන් එයිලව ආයෙත් ව්‍යාකූල තත්ත්වයකට පත් කළා. ඇයගේ අතීතය දික්කසාදය 36 හැවිදි තනිකඩ මවක් වීම මේ හැමදේම ඇයව ආදරයෙන් ඈත් කරලා තිබුණා. යාළුවෙක් ඊට යෝජනා කළා නව ආදර සම්බන්ධයක් පටන් ගන්න කියලා. ඒක ඇගේ දරුවටත් වැඩටත් හොඳයි කියලා. එයිල ගෙදර ගිහින් ගොඩක් කාලයකට පස්සේ රතු වයින් එකක් බිව්වා. සංගීතය ඇහැව්වා. ඇඳුම් කබඩ් එක ඇරලා ලස්සන ඇඳුමක් ඇඳගෙන නික්ගේ ස්කූල් එකට ගියා. නික් බය වුණත් එයිලගේ ලස්සන ඔහුගේ හිතේ රැඳුණා. ඔවුන් ඩිනර් එකකට එළියට ගියා. එයිලගේ ලස්සන එතනට ආපු අයත් පුදුම කළා. එදින රාත්‍රියේ ඔවුන් එකිනෙකා ආදරයෙන් බැඳුණා. ඒත් ටික වෙලාවකින් එයිලගේ බාල සහෝදරයින් ආපු ඇමතුමකින් එයිලට වෙනත් විවාහ යෝජනාවක් ඇවිත් තියෙනවා කියන පණිවිඩයක් ලැබුණා. එයිල තමන්ගේ දුවලට වෙලා කියලා බොරුවක් කියලා ගෙදර ගියා. නික් එයිලව ගෙදර එක්ක ගියත් එයිලගේ හිතේ නික් ගැන හැඟීමක් තිබුණත් අවුරුදු 20ක පරතරය ගැන බයක් තිබුණා. එයිල යෝජනාව බලන් ගියත් ඒ මිනිහ ධනවත් වුණත් එයිලගේ හිතේ හැම විටම නික් ගැන හිතුණා. ඒ නිසා යෝජනාව බිඳුණා. නික් එක්ක එයිලගේ සම්බන්ධය ගැඹුරු වුණා. ඔවුන් එකට ෆැෂන් ෂෝ එකකට ගියා. එතනදී මොඩල් කෙනෙක් බිම වැටුනම නික් උදව් කරන්න ගියා. ඒ වෙනුවෙන් ඔහුගේ හිත හොඳකම ගැන ස්තුති කරා. ෂෝ එකකින් පස්සේ ඔවුන් ඩාන්ස් කරන්න ගියා. මත්පැන් ගන්නේ නැතුවත් ඔවුන්ගේ බැඳීම ගැඹුරු වුණා. ඒ රෑ නික් එයිලගේ අතින් අල්ලන්න හැදුවා
එයිල බය වුණා. අවුරුදු 20ක් වයස පරතරය ගැන ඇගේ හිතේ තිබුණු ප්‍රශ්නය එයිල බය කළා. ඒත් එක රාත්‍රියක් නික් එයිලගේ ගෙදර ආපසු ඇවිත් එයිලගේ දුව නැති බව දැනගත්තම ඔහු එයිලව වැළඳගත්තා. එයිලත් ඒ පැත්තට හැරුණා. ඔවුන්ගේ ආදරේ තහවුරු වුණා. පහුවදා එයිල නික්ට ඉක්මනින් යන්න කිව්වේ ඇගේ සොහොයුරිය හා දුව එනවා කියලා. ඒත් යන්න ඉස්සෙල්ලා එයිල නික්ට මිහිරි හාදුවක් දුන්නා. ඒ වෙලාවේ එයිල පාරේ ඇඳලා තිබුණු සලකුණක් මගින් ඇයව ටේප් රෙකෝඩර් එකට යොමු කළා. එතන නිග්ගහඩින් එයිලව ඩේට් එකකට ආරාධනා කරලා තිබුණා. එයිල ඒකින් උද්දාමයටපත් වුණා. ඔවුන් එකට රෝසපාට ඉස්කෝලේ ගමනක් ගියා. ඔවුන්ගේ මුහුණ සතුටින් ඉපිලුණා. එයිලගේ ජීවිතය වෙනස් වුණා. නික් එක්ක ගත කළ කාලේ ඇගේ රැකියාවටත් ජව සම්පන්න බවක් එකතු කළා. ඔෆිස් එකේ අයත් එයාගේ වෙනස ගැන හොඳ කිව්වා. ඒත් එක දවසක් ඔවුන් ඩේට් එකකදී නික් එයිලට ආදරය ප්‍රකාශ කළා. එයිල සතුටින් ඉපිලුණත් එයිලගේ දුවගේ ඇමතුමගින් ඔවුන් යථාර්ථයට ආවා. නික්ට එයිලගේ ජීවිතයේ යථාර්ථය වගකීම් ගැන හිතන්න බැරි වුණා. එයිල තීරණය කළා නික් එක්ක සම්බන්ධය අවසන් කරන්න. ඒක ඔවුන් දෙන්නටම හොඳයි කියලා ඇය හිතුවා. ඒකෙන් නික් ડિප්‍රෙෂන් තත්ත්වයටපත් වුණා. එයිලට ඔෆිස් එකේ ගැටලු එක්ක ජීවිතය අවුල් වුණා. ෆැෂන් ක්ලබ් එකේදී බොස් එයිලගේ වැඩ බැලුවත් ඔහුට ඇගේ වැඩ ගැන කිසිම කැමැත්තක් තිබුණේ නෑ. ඒත් එයිලගේ කම්පියුටර් වොල්පේපර් එකේ නික්ගේ චාරෝපය දැකලා බොස් ඔහුව ඇඩ් එකකට ගන්න ඕන කිව්වා. එයිලට ඒක විරුද්ධ වුණත් බොස් තර්ජනය කළා. මොඩල් හොයාගන්න බැරි නම් එයාගේ රස්සාවත් නැති වෙයි කියලා. ඒ හින්දා ආයෙත් එයිලට නික් එක්ක කතා කරන්න සිද්ධ වුණා. ෆොටෝ ෂූට් එකේදී නික් එයිලව ආයෙත් ලබා ගන්න ඕන කියලා කතා කරන්න ගත් එයිලගේ සගයන් ඔවුන් ගැන බොරුවක් කිව්වම නික්ගේ හිත රිදුනත් ඔහු එයිලගේ ගෞරවය රකින්න ඒ ගැන ගානක් ගත්තේ නැහැ. ඒ වෙනුවෙන් ඔහු එයිලව හැමෝම ඉස්සරහා වැළඳගත්තා. ඒත් ෆොටෝග්‍රැෆර් කෙනෙක් නික්ට බනින්න ගත්තම නික්ගේ තරහ පිට වුණා. ඔහු කෑ ගැහුවා. තමන් කාටවත් යටත් වෙන ජෝකර් කෙනෙක් නෙමෙයි. එයිල ඔහුව නවත්තලා ෆොටෝ ෂූට් එක ඉවර කරන්න ඉල්ලුවත් නික්ට තේරුණා එයිල මේ හැමදේම කරන්නේ තමන්ගේ රස්සාව වෙනුවෙන් කියලා. ඒකෙන් ඔහුගේ හිත බිඳුණා. එයිලටත් වැඩේ එපා වුණා. ඇය රෝස පාට බයික් එකක යන අය බලන විට තමන්ගේ බයික් එක නැති වුණු බව දැනුණා. ඇය රස්සාවෙන් ඉවත් වුණා. ඒත් නික්ගේ මතය එයිලව තනිකරේ නැහැ. එක දවසක් එයිලට නික්ගේ ටේප් රෙකෝඩරයකින් ඔහුගේ ආදර හඬ ඇහුණා. එයිලට තේරුණා තමන් නික්ට බෙහෙවින් ආදරය කරන බව. එයිල නික්ගේ යුනිවර්සිටි එකට ගිහින් ඔහුගේ ක්ලාස් එකකට ගියා. ඒ වෙද්දි පන්තියට උගන්වමින් හිටපු ගුරුවරයා හිතුවේ එයිල ආදේශක ගුරුවරියක් කියලා. ගුරුවරයා එයිලට පන්තිය බාර දීලා පසෙකට වෙනවා. ඒත් එයිල ඒ හැමදේම ගානකට නොගෙන නික්තිසරාට ගිහින් ඔහු ආදරෙන් වැළඳගත්තා. මේ ආදර කතාවෙන් පේනවා වැරදි වෙලාවක හරි මිනිස්සු හමුණත් හදවතේ ආදරය තියෙනවා හැම බාධකයක් ජය ගන්න පුළුවන් කියලා. ලස්සන ආදර කතාවක් නේද? ඔයාලට මේක ගැන හිතෙන්නේ මොනවද? කමෙන්ට් එකකින් කියන්න. ඒ වගේම ඔයාලා කැමති මූවිත් තියෙනවා මට කමෙන්ට් එකක් දාන්න. මේ වගේ තවත් රීකැප්ස් ඕන නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඔබලා තියාගන්න. එහෙනම් වෙනත් මූවි එකකින් හමුවෙමු. ජය වේවා.